ප්‍රශ්නේ ගොඩක් අය අහලා තිබුණා. ඉතින් මම මේකට මෙහෙම කියන්නම්. සාමාන්‍යයෙන් අපි සතෙක් වෙනුවෙන් ඕනම සතෙක් බල්ලෙක් වේවා, පූසෙක් වේවා, මාළුවෙක් වේවා ඕනම සතෙක්ට අපි බෙහෙත් එකක් එළියට දානකොට කම්පැනි එකකින් ඒක සේෆ්ටි ටෙස්ටිං කරනවා. එතකොට සේෆ්ටි ටෙස්ටිං වලදී බලන එක දෙයක් තමයි ඒක ඉෆෙක්ටිව් වෙන්නේ මොන අවස්ථාවේද කියලා බලනවා. ඒ කියන්නේ ඉෆෙක්ටිව් ඩෝස් එක බලනවා. ඒ වගේම ඒක ලීතල් වෙන්නේ මොන අවස්ථාවේද කියලා බලනවා. ඒ කියන්නේ මේ ප්‍රමාණයට වඩා වැඩිපුර සතෙක්ට ගියොත් ඒක මරණාසන්න වෙන්න පුළුවන්. එතකොට ඒවා බලලා ටෙස්ට් කරලා බලනවා සතෙක්ට දෙන්න ඕනේ සේෆ්ම ඩෝස් එක මොකක්ද කියලා. එහෙම බලලා ඒ හරිම කම්පෝනන්ට්ස් ඔක්කොම එකට කරලා මොකද්ද ගොඩක්ම ඉෆෙක්ටිව් සේෆ්ම විදිය මොකද්ද කියලා බලලා තමයි සාමාන්‍යයෙන් වෙටනරි ප්‍රොඩක්ට් එකක් මාකට් එකට එවන්නේ. එතකොට මෙහෙම එවන ප්‍රොඩක්ට් එකක් කලාතුරකින් සතෙක්ට ඇලර්ජික් වෙන්න එහෙම නැත්නම් එයාට මොනවා හරි හොඳ නැති ප්‍රතිඵලයක් ලබා දෙන්න පුළුවන්. දැන් හිතන්නකො දැන් ඔයාලගේ සුරතලාගේ බර කිලෝ 25ක් 26ක් විතර තියෙනවා. හැබැයි ඔයාලා නොදැනුවත්කම හින්දා හරි නැත්නම් හදිසියට කලබලයට හරි එයාට ගොඩක් බර වැඩි එක්කෙනෙක්ට දෙන්න සුදුසු ටැබ්ලට් එකක් දෙනවා. ඒ කියන්නේ කිලෝ 25ක වගේ එක්කෙනාට කිලෝ 40ක 45ක එක්කෙනෙක්ට දෙන්න සුදුසු එකක් දෙනවා. අන්න ඒ වෙලාවට එයාට ඒක හොඳ නැති වෙනවා. මොකද ඒක එයාට සුදුසු ප්‍රමාණය නෙමෙයි. ඒ වගේම ඇඟ ඇතුලේ මොනවා හරි නිදන්ගත රෝගී තත්ත්වයක් තියෙන කෙනෙක්ට උදාහරණයකින් හිතන්නකො බලන්න ගොඩාක් කලයට කිඩ්නි ඉෂුව එකක් හරි liver ඉෂුව එකක් හරි ඇඟ ඇතුලේ තිබුණු කෙනෙක්ට නොදැනුවත්කම හින්දා බෙහෙතක් දුන්නොත් එයාට ඒකෙන් එයාගේ ලෙඩේ වැඩිවීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම වෙන්නේ තියෙන ලෙඩේ මතුවෙන එක. ඒ වගේම කලාතුරකින් ඇලර්ජික් වෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඔයාලා නිරන්තරයෙන්ම ලබා දෙන ජල බීතිකාව බෙහෙත් එක උනත් සමහර සත්තුන්ට ඇලර්ජික් වෙනවා. ඒ හින්දා ඕනම බෙහෙත් එකක මේ ඇලර්ජික් වෙන්න පුළුවන් ඉඩ තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඕනම මැක්කෝ කිනිතුල් වලට පාවිච්චි කරන බෙහෙත් එකක් ඕනම විටමින් එකක් ඕනම දෙයක් දෙනකොට බලන්න ඕනේ ඒක එක්ස්පයර් ඩේට් එක පහු වෙලාද තියෙන්නේ කියලා බලන්න ඕනේ. ඒ වගේම මේ සතාගේ බරට වයසට දෙන්න ඕන ප්‍රමාණය හරියටම තියෙනවද කියලා බලන්න ඕනේ. එතකොට මේ දේවල් හරියට බලලා ඔයාලා එයාට බෙහෙත් එක දෙනවා නම් එහෙම ඇලර්ජික් එකක් වෙන්න එහෙම නරක දෙයක් වෙන්න විදියක් නැහැ. ඒ වගේම ගොඩක් දැන් අලුතෙන් මාකට් එකට එන ඒවා ගොඩක් ඇඩ්වාන්ස් ප්‍රොඩක්ට් තමයි එන්නේ. එතකොට ලංකාවට සාමාන්‍යයෙන් සත්තුන්ට පාවිච්චි කරන්න මොන හරි දෙයක් ගේනවනම් VDCA approved වෙන්න ඕනේ. එතකොට VDCA කියලා කියන්නේ Veterinary Drug Control Authority. එතකොට ඔයාලා ගන්න ප්‍රොඩක්ට් එකේ බලන්න මොනවා හරි ඔයාලා ඕනම දෙයකට විටමින් එකක් වෙන්න පුළුවන්. එයාලට දෙන කෑම එකක් වෙන්න පුළුවන්. ඒ ඕනම එකක VDCA කෝඩ් එක print කරලා ගහලා තියෙනවා. එතකොට VDCA approved කියලා කියන්නේ Veterinary Drug Control Authority එකෙන් ඒක safe එකක් ඔයාලගේ සත්තුන්ට දෙන්න සුදුසු එකක් කියලා approval එක දීලා තියෙනවා. එතකොට එහෙම දීලා තියෙනවා නම් ඒවා ඔයාලගේ සුරතලාට දෙන්න බය වෙන්න එපා. හැබැයි සමහර ප්‍රොඩක්ට් තියෙනවා එහෙම approval එක ගන්නෙ නැතුව හොරපාරෙන් ඇවිල්ලා විකුණන ඒවා. එතකොට ඒ වගේ ඒවා දුන්නම ඒ වගේ අර safety සහතිකයක් එයාලා අරගෙන නැතුව නිකම්ම විකුණන ඒවා. එතකොට ඔයාලා බලන්න VDCA approval එක තියෙනවා නම් ඔයාලා ගන්න box එකේ හරි ඒ package එකේ VDCA code එක ගහලා තියෙනවා නම් එහෙම දෙන්න බය වෙන්න දෙයක් නෑ.